හරි. මේම කෙනෙක්ගෙන් ගමු. පළවෙනි එකින්ද ඉතින් බැරි වෙන්න ඉඩකඩ වැඩි. උත්සාහ කරන්න. බැරි වුණාට කමක් නැහැ. මම කියලා දෙනවා ඊට පස්සේ. කියලා දුන්නට පස්සේ ඊළඟ එක ඒකේ අත්දැකීමුත් මත කොහොම හරි තනියෙන් කරන්න බලන්න ඕන. පළවෙනි එක තනියෙන් කරන්න බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ඒක කියලා දෙනකොට තේරුම් අරගෙන ඊළඟ එකේ ඉඳන් අනිවාර්යෙන් තනියෙන් කරන්න. ඕකත් තනියෙන් කරන්න පුළුවන් ළමයි අනිවාර්යෙන් ඉදී. මම කියන්නේ එහෙම බැරි වුණත් කමක් නැහැ. තව අපි කරනවා කියනයි කියන්නේ. හරි. මම පළවෙනි එක නිසා ලොකු වෙලාවක් යන්න දෙන්නේ නැතුව හිතන විදිහ කියනවා. හරි. ඔන්න දැන් අපිට මෙහෙම පරිවර්තනයක් ඇවිල්ලා තියෙනවා. අපේ ඔළුව ඇතුලේ මොනවද වැඩ කරන්නේ? එහෙම එකක් හිතනකොට කොහොමද මේක හිතන්නේ අපි බලමු. පළවෙනියට ළමයි දැන් මෙහෙම අවසාන ප්‍රතිඵලයේ දැකපු ගමන් මුලින්ම ඕගලන්ට ක්ලික් වෙන්න ඕන එකම කාබන් දාමයක OH එකකුයි මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ් කාණ්ඩෙකුයි දෙකම තියෙනෝනේ මෙතන. ඩබල් බොන්ඩ් O එකක් එනවා මෙතන ඒක හංගලා තියෙන ඒක දිගහැරලා බලුවම ඩබල් බොන්ඩ් O එකක් කියලා ගන්න පුළුවන්. එහෙම තියෙන ඩබල් බොන්ඩ් O එකකුයි අතන තියෙන OH එකකුයි තියෙනවා. හරි. ඕක දැක්ක ගමන් මුලින්ම අපිට මතක් වෙනවා ඇල්ඩෝල් සංගණනය. මොකද අනිත් පැත්තට පටන් අරන් තියෙන්නේ කාබන් 3ක කෙනෙක්ගෙන් ඉවර වෙද්දි කාබන් 6ක් තියෙනවා. අපි දන්නවා සංගණනයේදී කාබන් ගාන දෙගුණ වීමක් තමයි වෙන්නේත් කියලා. දැන් මට සෑහෙන්න දුරට මේක සංගණනෙන් ගියප එකක් කියලා ෂුවර්. දැන්
අද දන්නව ඔයගොල්ලෝ කොහොමද සංගණනෙන් තමයි දෙන්නේ කියලා. සංගණනේ උගන්ලා ඉතින් වෙන මොකකින්වත් දෙන්නේ නැහනේ. සංගණනෙන් තමයි දෙන්නේ. නමුත් පේපර් එකේදී එහෙම නෙවෙයිනේ. ඒතර ඔය හැඩහිරුවෙන් තමයි මුලින්ම මේක සංගණන එකක් කියලා අඳුරගන්න. ඊළඟට දැන් ළමයි මම මෙච්චර වෙලා ඔයගොල්ලන්ට කියලා දුන්නනේ කවුරු හරි කෙනෙක් දුන්නාම එයාගේ සංගණන ඵලය හිතා ගන්න විදිය. දැන් ඕගොල්ලන්ට ඔය වැඩේ රිවර්ස් එකට කරන්න වෙනවා. ඒ කියන්නේ සංගණන ඵලය දුන්නාම ඒක දිහා බලලා ඕගොල්ලෝ හිතන්න ඕන කවුරු වෙන්නේ නැද්ද මේකට සංගණනීය වෙන්න ඕන කෙනා කියලා. රිවර්ස් එකට ගොඩක් පරිවර්තන වල අපි ඕකනේ කරන්නේ. අවසාන කෙනා දිහා බලලා මෙයාව හම්බෙන්න නම් මෙයාගෙන් මේක වෙන්න ඇති වගේ හිතන එකනේ අපි කරන්නේ. අතට දැන් මෙයාව හම්බෙන්න මොකද අපිට කරන්න පුළුවන් කියලා අපි බලන්න යන්නේ. මේ වගේ කෙනෙක්ව ගන්න. හරි කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි හිතන්නේ. ඒක හිතන විදිය මම දැන් කියලා දෙන්න යන්නේ. මෙයාව හම්බෙන්නේ කාව සංගණනෙන්ද කියලා හිතන විදිය. මේ ඒකට තියෙනවා හරි ඊටාම් පැහැදිලි ක්‍රමයක් තියෙනවා. ටිකක් විතර ග්‍රීන්හාඩ් වැඩිටත් කිට්ටුයි. නමුත් මේක වෙනස් ඒකම නෙමෙයි. OH එක තියෙන කාබන් ගාවින් දෙපැත්තෙන් කොහෙන් හරි සමාන කාබන් ගාණක් කෙන විදිහට මේක දෙකට බෙදන්න. අපි ග්‍රීන්හාඩ් වලදීත් ඒකම කරා. OH එක තියෙන කාබන් ළමයි වම් පැත්තෙන් බෙදුවොත් සමාන වෙන්නේ නැහැ. මෙන්න මෙතනින් බෙදුවොත් මේක සමානව දෙකට බෙදෙනවනේ කාබන් තුන දෙපැත්තෙන් එන විදිහට. සමාන කාබන් ගාණක් කෙන දෙකට බෙදන්න. ඊට පස්සේ OH එක ඩබල් බොන්ඩ් O එකක් විදිහට දකින්න. ඊට පස්සේ අපිට එහෙම කැඩුවට පස්සේ OH තියෙන කෑල්ල හම්බෙනවනේ. ඒ OH තියෙන කෑල්ල ඩබල් බොන්ඩ් O එකක් විදිහට දකින්න. එයා සංගණනෙන් තමයි ඔය කෙනා හම්බෙන්නේ. නැද්ද කියලා හිතලා බලන්න. මෙයාව සංගණනය කරවොතින් මෙයාට අපි දැම්මොතින් ජලිය එන්නේ OH. ඔක ඉන්නේ OH එක්වස් කියලා දැම්මත් හරි. දැම්මම ඕක හම්බෙනවා. අපි අර ඉගෙන ගත්ත විදිහට අපි chart එකේ ලිව්වත් එක්ක මේ අපේ වගුවේ මෙයාව ඇඳත් එක්ක. හරි. එහෙම දාගන්න පුළුවන්. ඒතර ඔය විදිහ කොහොමද හිතුවේ? මොකද මම හිතන හිතුවේ එහා පැත්තේ ආයෙත් අහගෙන නැහැ. කොහොම මොකද්ද හිතුවේ කියලා අහනවා. මොකද හිතුවේ? OH එක තියෙන තැනින් සමාන කාබන් ගානයකට දෙකට බෙදනවා. OH තියෙන කොටස අරගෙන OH එක ඩබල් බොන්ඩ් O එකක් කරලා ගන්නවා. ඔක තමයි. හරි දැන් මුලින් ඉඳන් පටන් ගන්න මෙයාලම හදන්න තියෙන්නේ. ළමයි අනිත් පැත්තට මේ ඇල්ඩිහයිඩ් එකක් දැක්කහම ඇල්ඩිහයිඩ් හදන්න එකම එක ක්‍රමයයිනේ ඔය වගේ ඇල්ඩිහයිඩ් එකක් හදන්න සිලබස් එකටම තියෙන්නේ. මොකද්ද? කාව දාන එකද? PCC දාන සිද්ධිය විතරයි ළමයි තියෙන්නේ. එහෙම කෙලවරේ OH එකක් තිබිලා ඕකට PCC දාලා විතරයි මේ වගේ ඇල්ඩිහයිඩ් එකක් හදාගන්න පුළුවන් මුළු සිලබස් එකටම. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඔච්චරයි. එහෙනම් ඉතින් දැන් මෙයාව හදාගන්න තියෙන්නේ. ඕනේ මෙච්චරයි. BR එකට ජලීයකේ OH දැම්මම ජලීය එන්නේ OH හරි මොකක් හරි. එහෙම දැම්මම මෙයා OH එකක් වෙනවා. ඒකට PCC දැම්ම වැල්ඩිහයිඩ් එකක් කරනවා සංගණනය වෙනවා. ඉවරයි 51. දැන් ඕකෙන් ඉගෙන ගත්තා නේද? ඕකෙන් මොනවද ඉගෙන ගත්තේ? කිසියම් කෙනෙක් සංගණනෙන් ලැබෙනවා කියලා හොයාගන්න විදිහ ඉගෙන ගත්තා. එයාව හම්බෙන්නේ කාම සංගණනෙන්ද කියලා හිතන විදිහ ඉගෙන ගත්තා. කොහොමද හිතන්නේ? OH එක ගාවින් සමාන කොටස් දෙකකට කඩන්න OH එක තියෙන කෙනාගේ OH එක ඩබල් බොන්ඩ් O එකක් කරලා ගන්න. එතකොට හරි. එහෙනම් උත්තරේ එනවා එතකොට. 52 ටිකක් ඒ වගේම එකක් තමයි මේකත් යන්නේ. පොඩෙන්න හෝ. කමන්නේ. නෑ නමක් තියෙනවා. ලිව්වද ඒක? මෙයාම ගමු. මෙයාගෙන් පටන් අරගෙන හදන්න ඕන මෙන්න මෙහෙම එකක් ඕගොල්ලෝ එදා සැරේ. ඔන්න දෙනවා 52ක් 52 වන පරිවර්තනයක්. ඔන්ලයින් ළමයි කරමු.
ඕගනික් MCQ ඩිස්කෂන් එකක් කරනවා මිඩ්නයිට් සෙෂන්ස් වලින්. ඒ කියන්නේ ලබන මාසේ වගේ දැන් ඉනෝගනික් වල මිඩ්නයිට් එක ඉවර වීගෙන යනවනේ. ඊට පස්සේ ඕගනික් වල මිඩ්නයිට් එකක් එනවා. නිකමට පරිවර්තන PDF එක දාන්න කලින් ඔයාලට අද ප්‍රශ්න තියෙනවනේ මේ ටියුට් එක ඕන තරම් කරන්න. ටියුට් එකේ ඔක්කොම ඕගනික් රිවිව් ඉවරද? ටියුට් එකේ තියෙන ඕගනික් රිවිව් එක ඒකේ පරිවර්තන ගොඩාක් තියෙන ඉඳ මම තාම ඒක දාන්න ගියේ නැත්නම් මම දාන්නම් ඒකත්. දීර්ඝ ක්‍රම වලට හදාගෙන තියෙනවා සමහරු. කවන්නේ ඉතින්. සංගණනයයි ග්‍රීනාඩුයි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? ළමයින්ම උත්තර දීලා තියෙනවා ඒකට නේ. කියන්නේ නැත්නම් වැඩ කරන පැය ගන්න දාමු කියනවා. අද ඉඳන් පටන් ගමන් මම දාන්නම් ඒක මේ මිඩ්නයිට් අර channel එක තියෙන වෙනම එකක්. ඒකට දාන්න. පරිවර්තන අග ඉඳන් මුලට හිතන්න ඒක පැටලෙනවලු. මුල ඉඳන් අගටලු කරන්නේ. ඒකේ ඒ ලෙවල් වල ප්‍රශ්නයක් වෙයි දහනව නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය යන විදිහට කරගෙන යන්න අවුලක් වෙන්නේ නැහැ. ගින්දර දෙන්නේ නැද්ද අහලා. ගින්දර දෙන ගමන් ඉන්නේ මම මිනිස්සුන්ට. තේන්නේ අනුරාධපුරේට ගින්දර දීලා ඉන්නේ. හරිද මම ඒ කියන්න ගන්නද? ඉනෝගනික් වල නාමකරණයට අදාළ වීඩියෝ එක මම දැම්මේ නැද්ද ඔයගලන්ට? ආයෙක කියන්න ඕනේ නේද? ඉනෝගනික් නාමකරණේ වීඩියෝ එකක් මොකක්වත් දැම්මේ නැහැ නේද? මම දැම්ම කියලා හිතා හිටියේ. නැද්ද එතන මොකක්වත් දුන්නේ ඒක? නෑනේ. ඒක මම දෙන්නම්. අනේ අපිටත් ගින්දර දෙන්න කියලා දාලා දෙනවා. හරි කරන්නද ඒක? කට්ටි කරලා දින අවුලක් නැතු. දැක්කර ඉස්සර පරිවර්තන බැරුව ඉඳලා කරගන්න පුළුවන් වුණාම කියලා. හරි මේ අරයව හදමු. බැලුව ගමන් තියෙනවනේ OH එකක් තියෙනවා ඩබල් බොන්ඩ් O එකක් තියෙනවා. සංගණන පෙනුම තියෙනවා. මේක දිහා බලලා අපි රිවර්ස් එකට හිතන්න ඕනේ. එතකොට එහෙනම් කවුරු සංගණනෙන්ද මේක එන්නේ ඇත්ත කියලා. ඒතර මේ වගේ කෙනෙක් එන්නේ කොහොමද අපි ඒක හිතන්නේ? OH එක ගාවින් මේක සමාන කාබන් ගාණක් වෙන විදිහට දෙකට බෙදන්න කියන්නේ මෙතනින් කැඩුවා නම් හරි නේද? මේ පැත්තටත් කාබන් 3 අර පැත්තටත් කාබන් 3 එනවනේ සමාන කාබන් ගාණ. ඊට පස්සේ OH එක තියෙන කාබන් ඩබල් බොන්ඩ් O එකක් විදිහට නේ තියන්න කියන්නේ. ඔය OH එක තියෙන පැත්ත තෝරගෙන අර පල්ලෙහාට තියෙන CH3 එක මං උඩට කරලා මෙහෙම අදින්නම්. ඩබල් බොන්ඩ් O එකක් නේ තියෙන්නේ. මෙන්න මෙයාට NaOH දැම්මහම ජලීය මාධ්‍යේ ඔක සංගණ්‍ය වෙනවනේ. සංගණ්‍ය වෙලා ඔය කියන කෙනා හම්බෙනවනේ. ඒතර මුලින්ම අපි එතනදී කරන්නේ අර අන්තිමේට තියෙන කෙනාව බලලා එයා හම්බෙන්නේ කාව සංගණ්‍යෙන්ද කියලා හිතනවා. දැම්මට යාව හදන තැන දක්වා තමයි යන්න තියෙන්නේ. ඒ කීටෝනයක් සාමාන්‍යයෙන් අපි ගන්න ළමයි මේ එතන OH එකක් තියලා ඒක ඔක්සිකරණය කරලානේ. ඒක තමයි ලේසි ක්‍රමේ. අර ට්‍රිපල් බොන්ඩ් හදාගෙන එහෙමත් පුළුවන්. ඒක දිග වැඩි. ඒත් වැරදි නෑ. මේක තමයි කෙටිම ක්‍රමේ. මේ වගේ මැද OH එකක් තියෙද්දි ඒකට ආම්ලික KMNO4 හරි නැත්නම් PCC හරි දෙන්නගෙන් ඕන එකක් අවුලක් නෑ. ආම්ලික KMNO4 හරි PCC හරි දාලා ඔහොම ඩබල් බොන්ඩ් එකක් බවට ඔක පත් කරගන්න.
හරි දැන් ඒතර අපිට තව ඉතුරු වෙන්නේ මෙයාව හදාගන්න එක විතරයි. ඒක කරමු. ඉතින් කාබොක්සිලික් එකක් දැක්කහම කොහොමත් අපි කරන්නේ මුලින් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා ඊළඟට ජල විච්ඡේදනය කරන එකනේ. ඕකනේ ගොඩක්ම අපි කරන්නේ. ඒක කරා. ඒක කරනකොට ඔය කාබොක්සිලික් අම්ලය CH2OH කෙනෙක් බවට පත් වෙයි නේ. එහෙම වෙනවනේ. ඊට පස්සේ ඔය කෙනාට සාන්ද්‍ර සල්ෆියුරික් දාමු. සාන්ද්‍ර H2SO4. එතකොට මේක මෙහා ගෙදරින් ඩබල් බොන්ඩ් එකක් H එකක් අයින් කරලා ඩබල් බොන්ඩ් එකක් හදනවා. ඊට පස්සේ ඔකට අපි තනුක සල්ෆියුරික් දැම්මම ඔන්න ඔය කියන විදිහට මැද්දට OH එකක් එන එක සිද්ධ වෙනවා. 52 වෙනි පරිවර්තනය ඕක තමයි කරන්න තිබුණේ.